රසායනික කෝෂයක්. එහෙම නැත්නම් බැටරියක්. දරුවනේ මතක තියාගන්න රසායනික කෝෂයක් අඳිනකොට අපි ඒකට බාහිරින් බැටරියක් සම්බන්ධ කරන්නේ නැහැ. විද්‍යුත් රසායනික කෝෂයකට කිසි විටක ඔයාලා බාහිරින් විදුලි සැපයුමක් දෙන්න එපා. මොකද මේ නිර්මාණය කරන්නේ බැටරියක්. පුංචි කාලේදී දෙහි ගෙඩියකට සිංක් තහඩුවකුයි කොපර් තහඩුවකුයි සම්බන්ධ කරලා ඒකෙන් විද්‍යුතය නිපදවපු අවස්ථාව අපි 6 වසරේදී මුලින්ම ඉගෙන ගත්තා. නේද? දෙහි ගෙඩියක් ගන්නවා. දෙහි ගෙඩියට සිංක් තහඩුවක් සහ කොපර් තහඩුවක් වෙන වෙනම සම්බන්ධ කරනවා. ඊට පස්සේ ඒ තහඩු දෙකට ගැලනෝමීටරයක් සම්බන්ධ කරනවා. මේ කතා කරන්න හදන්නේ 11 වසරට ගැලපෙන රසායනික කෝෂයක්. මුලින්ම රසායනික කෝෂයක තියෙනවා ධනාග්‍රය සහ ඍණාග්‍රය. ඔයාට පුංචි කාලේ සිංක් සහ කොපර් කියන ලෝහ දෙක විතරක් දුන්නට 11 වසරේදී ඔයාට දෙන ලෝහ දෙකෙන් ඔයා කවුද කැතෝඩය කවුද ඇනෝඩය කියලා ජජ් කරන්න ඕනේ. අන්න ඒක නිසා මුලින්ම මං සක්‍රියතා ශ්‍රේණියේ ඇනෝඩය කැතෝඩය හොයාගන්න හැටි කියා දෙනවා. මෙන්න බලන්න සක්‍රියතා ශ්‍රේණිය. අපි සක්‍රියතා ශ්‍රේණිය පිළිවෙලට ලිව්වොතින් පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිංක්, අයර්න්, එහෙම නැත්නම් යකඩ, ටින්, ලෙඩ්, හයිඩ්‍රජන් මේක ඇතුලේ හිටියට වායුවක්. නමුත් අපි දානවා කොපර්, මර්කරි, සිල්වර්, ප්ලැටිනම්. ඔන්න ඔයක තමයි සක්‍රියතා ශ්‍රේණිය. හැබැයි ඔයා මේක මතක තියාගන්න ගොඩක් මහන්සි වෙන්න ඕනේ නැහැ. මේකට කවියක් තියෙනවා. පොට්ට, සෝමගේ, කැහැටු, මැගියව, ඇලන් සින්නක්කරයට අරගෙන ටිකක් ලෙඩවි, හන්දි, කොරවි, මහත, සිල් වගේ පැටවිය රාත්‍රියේ රත්රන් වලින් අවසන් වෙනවා. එතකොට සක්‍රියතා ශ්‍රේණිය මතක තියාගන්න කවියෙන් හරි ලේසි. කවිය අවශ්‍ය වෙන්නේ නැහැ ඔයා විෂය නිපුණත්වය වෙනකට. නමුත් දැනට අපි හොඳම දේ තමයි කවිය මතක තියාගන්න. පුතා මේ සක්‍රියතා ශ්‍රේණියේ උඩින් ඉන්න ලෝහය අපි හඳුන්වනවා ඇනෝඩය. සාපේක්ෂව පහළ ඉන්න ලෝහය අපි හඳුන්වනවා කැතෝඩය. දැන් ඔයාලට හරි ලේසි. දැන් ඔයාලට හිතන්න මම මේ මාක් කරන සිංක් සහ කොපර් කියන රසායනික කෝෂ දෙකක් දෙනවා කියලා. එහෙනම් සිංක් එකාග්‍රයක් කොපර්. සිංක් ඉන්නේ සක්‍රියතා ශ්‍රේණියේ උඩින් ඉන්න නිසා එයා ඇනෝඩය. කොපර් ඉන්නේ සක්‍රියතා ශ්‍රේණියේ සිංක්ට වඩා පහළින්. ඒක නිසා එයා කැතෝඩය. ඔන්න ඔය විදිහට තමයි ඔයා අග්‍ර දෙක හොයාගන්නේ. තව දෙකක් ගමුකෝ අපි. උදාහරණයක් විදිහට යකඩ සහ කොපර් ගමු. යකඩයි කොපර් ගත්තත් ඒ විදිහම තමයි යකඩ ඉන්නේ සක්‍රියතා ශ්‍රේණියේ ඉහළින් සාපේක්ෂව කොපර්ට ඉහළින්. එහෙනම් එයා ඇනෝඩය. කොපර් ඉන්නේ සාපේක්ෂව පහළින්. එයා කැතෝඩය. මතක තියාගන්න ඕනේ මෙච්චරයි. සක්‍රියතා ශ්‍රේණියේ ඉහළින් ඉන්නේ ඇනෝඩය, පහළින් ඉන්නේ කැතෝඩය. ඇනෝඩාග්‍රයට ඍණ කියලා කියනවා, ඍණාග්‍රය. කැතෝඩාග්‍රයට ධන කියලා කියනවා. දැන් අපි බලමු මේ අග්‍රගාව මොකද වෙන්නේ. මේක හරිම ලේසි මෙතඩ් එකක්. ඇනෝඩය ගාව වෙන්නේ ඔක්සිකරණය. මේක අපිට විභාගයේදී හරියට අමතක වෙනවා. ඇනෝඩය ගාව ඔක්සිකරණය.
ඊට පස්සේ ඔක්සිහරණය එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම කරන්නේ කැතෝඩයේ අසල. විභාගයට ගියාම ඕක මතක නැහැ. ඔක්සිකරණය වෙන්නේ මොන අග්‍රේද කියලා මතක නැහැ. ඔක්සිකරණය වෙන්නේ ඇනෝඩ් අග්‍රේ. මතක තියාගන්න ක්‍රමයක් කියන්නම්. ඔක්සිකරණයෙන් කයන්න අරගෙන කඩල කරණයෙන් කයන්න ගත්තා කඩල ඇනෝඩෙන් ඇයන්න ගත්තා කඩල ඇට ජීවිතේට අමතක වෙන්නේ නැහැ. කරණය ඇනෝඩ සමහරවට ව්‍යුහගත රචනායකේන එකම ප්‍රශ්නය ඔක්සිකරණය සිදු කරන අග්‍රය මොකක්ද අහන්න පුළුවන්. ඔක්සිකරණය වෙන්නේ ඇනෝඩය. කඩල ඇට. හරණය කියන්නේ ඉලෙක්ට්‍රෝන ගන්නවා. ඒකට අපි කියනවා හකුරු කැට. අමතකුණොත් කියන්නකෝ. අමතකුණා කියලා. වෙන්නේ නෑ කවදාවත්. ෂුවර්. එහෙනම් කෝෂයක අග්‍ර දෙක තේරුම් ගත්තා. සක්‍රියතා ශ්‍රේණියේ ඉහළින් ඉන්න ඇනෝඩය, පහළින් ඉන්න කැතෝඩය. ඇනෝඩය ගාව වෙන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරනවා ඔක්සිකරණය. කැතෝඩය ගාව ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා ඔක්සිහරණය. එහෙනම් අපි කෝෂයක් ඇඳලා කෝෂයක ක්‍රියාවලිය ටික කතා කරමු. හරියම ලේසි ටිකක් මේ තියෙන්නේ. මම බෝඩ් එකේ ඇඳා රසායනික කෝෂයක්. මේ කෝෂය කිසිසේත්ම ඔයාලා බලන්න වියලි කෝෂ සම්බන්ධ කරලා නැහැ. වියලි කෝෂ දෙන්න දෙයක් නැහැනේ. මේක විදුලිය නිපදවන උපාංගයක්නේ. ඒක නිසා වියලි කෝෂ අඳින්න එපා. ඒ වියලි කෝෂ අඳින්නේ විද්‍යුත් විච්ඡේදනයට. පටලව ගන්න එපා පැට. මේකෙදි ඔයාට දෙන ලෝහ ಜಾති දෙක. අපි දන්නම එකෙන් කතා කරමු. ඔයාට දෙනවා සින්ක් සහ කොපර්. එතකොට එක පැත්තක ඔයා සින්ක් මාක් කරගන්නවා. මෙන්න සින්ක් අනිත් පැත්තේ කොපර්. මේකට අනිවාර්යෙන් අපි පාවිච්චි කරන්නේ අයන සහිත අයනික ද්‍රාවණයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අම්ලයක් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි හිතමු තනුක සල්ෆියුරික් අම්ලය ගත්තා කියලා. රයිට් අයන තියෙනවනේ. ඔයාට මං ඉස්සෙල්ලා කියා දීපු ටෙක්නික් එකෙන් ඔයා ගන්නවා සක්‍රියතා ශ්‍රේණිය උඩින් ඉන්නේ සින්ක් යට ඉන්නේ කොපර්. ඒකත් එක්ක සින්ක් ඍණාග්‍රය කොපර් ධනාග්‍රය. සින්ක් ඇනෝඩය කොපර් කැතෝඩය. ඔන්න ඔය ටික ඔලුවට ගත්තනේ. ඉතිරි ටික හරිම ලේසි. ඔයා මොන ලෝහ ಜಾති දෙකක් ගත්තා. ගන්න ලෝහ ಜಾති දෙක මොනවා වුණත් ක්‍රියාවලි දෙකයි වෙන්නේ. ඇනෝඩය ෂර් වෙනවා. හොඳට ඔලුවට ගන්න. ඇනෝඩය ෂර් වෙනවා. ඒ කියන්නේ ඇනෝඩය ඔක්සිකරණය කරනවා. කැතෝඩය අසල හයිඩ්‍රජන් වායු බුබුලු හැදෙනවා. නියතතාවයක් මේක. මෙතෙන්දී හොඳට මතක තියාගන්න ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ බාහිර සන්නායකයේ දිගේ. කියන්නේ මෙන්න මේ සන්නායකයේ දිගේ. ඒක සම්බන්ධ වෙන්නම ඕනේ. බලමු මේකේ ප්‍රතික්‍රියාවක ඇනෝඩීය ප්‍රතික්‍රියාව. ඔන්න මම මේ පැත්තෙන් ලියනවා ඇනෝඩීය ප්‍රතික්‍රියාව. මේ පැත්තෙන් ලියනවා මං කැතෝඩීය ප්‍රතික්‍රියාව. බලන්න පටව ඇනෝඩයේ විදිහට තියෙන සින්ක්නේ. සින්ක් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කළා සින්ක් ධනායනය බවට පත් වෙනවා. මෙන්න පිට කරපු ඉලෙක්ට්‍රෝන දෙක. මෙයාගේ භෞතික තත්ත්ව දැම්මොත් සින්ක් ඝන අවස්ථාව සින්ක් අයනය බවට පත් වෙනකොට AQ චලීය අවස්ථාව බවට පත් වෙනවා. එහෙනම් වාට තේරෙන්න ඕනේ ඇනෝඩය ඔක්සිකරණය කරනවා. ඇනෝඩය ඔක්සිකරණය කළා
ඉලෙක්ට්‍රෝන දායක කරනවා. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන යනවා බාහිර පරිපථය ඔස්සේ කැතෝඩය වෙනකන්. හැබැයි කැතෝඩය විදිහට ඉන්න කොපර් වලට බලපෑමක් නැහැ. නමුත් මේ ඉලෙක්ට්‍රෝන ද්‍රාවණයට ඇතුළු වුණාම කැතෝඩය අසල ඉන්නවා හයිඩ්‍රජන් අයන. මෙන්න මේ හයිඩ්‍රජන් අයන අර ඉලෙක්ට්‍රෝන ඔක්සිහරණය කරනවා. නැත්තම් ප්‍රතිග්‍රහණය කරනවා. කළා H2 ගෑස් එක හදන්නේ. මෙයා දෙක වෙනකට තුලිත කරන්න මෙයා දෙකයි. එක හයිඩ්‍රජන් අයනයක් එක ඉලෙක්ට්‍රෝනයක් ගන්නවා නම් දෙකක් ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්නවා. මෙතන භෞතික තත්ත්වය ඒක්වස් චලීය. මෙතන භෞතික තත්ත්වය ගෑස්. පුංචි හින්ට් එකක් දෙන්නම්. රසායනික කෝෂවල කැතෝඩීය ප්‍රතික්‍රියාව නියතයි. වෙනස් වෙන්නේ නැහැ. කැතෝඩීය ප්‍රතික්‍රියාව නියතයි. හයිඩ්‍රජන් නිපද වෙනවා විතරයි. එච්චරයි. පටලවා ගන්න එපා. කැතෝඩීය ප්‍රතික්‍රියාවේ මොකද වෙන්නේ? හයිඩ්‍රජන් වායුව නිපද වෙනවා. ඇනෝඩීය ප්‍රතික්‍රියාවත් හරිම ලේසි. ඇනෝඩයේ විදිහට තියෙන ලෝහය මත ඩිපෙන්ඩ් වෙනවා. හිතන්න මෙතන තිබ්බා කියලා සිංක් වෙනවට යකඩ ඔන්න යකඩ. යකඩ තිබ්බොත් යකඩ ඔක්සිකරණය කළා ෆෙරස් අයන හදනවා. ඔච්චරයි. ඇනෝඩයේ විදිහට තියෙන ලෝහය කවුරු වුණත් ඔක්සිකරණය කළා ෂර් වෙනවා. කැතෝඩය ගාව හයිඩ්‍රජන් වායු බුබුලු හැදෙනවා. ඕක තමයි රසායනික කෝෂවල පුංචිම ටිප් එක. සක්‍රියතා ශ්‍රේණියේ උඩින් ඉන්න එක්කෙනා ඇනෝඩය. යට ඉන්න එක්කෙනා කැතෝඩය. ඇනෝඩය ගාව ඔක්සිකරණය වෙනවා. කඩල ඇට. කැතෝඩය ගාව ඔක්සිහරණය වෙනවා. හකුරු කැට. ඔය ටිකයි නියතතාවය තමයි කැතෝඩීය ප්‍රතික්‍රියාව හයිඩ්‍රජන් වායු බුබුලු හැදෙනවා. ඇනෝඩීය ප්‍රතික්‍රියාව ඇනෝඩය විදිහට ඉන්න ලෝහය අනිවාර්යෙන් ඔක්සිකරණය වෙනවා. සින්ක් හිටියොත් සින්ක්, යකඩ හිටියොත් යකඩ, එහෙම නැත්නම් අපි අයන් කියලා කියන ඔක්සිකරණයට ලක් වෙනවා. හරිම සරල තියරි එකක්. අපි එහෙනම් තව වීඩියෝ එකකින් විද්‍යුත් විච්ඡේදනය කතා කරමු.